අයිබෝට් අපි ජීවත් වෙන්නේ 21 ශතවර්ෂයේ ශ්‍රී ලංකාවේ. ඔයා සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් නැත්තම් රූපවාහිනිය වුණත් ඔයාට අහන්න දකින්න ලැබිලා ඇති එක එක දේවල් එක එක අයිතිවාසිකම් මරමුණු කරගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ උද්ඝෝෂණය කරනවා නැත්තම් පිකට් කරනවා. ඉතින් මේ සම්බන්ධව ගොඩක් සෝෂල් මීඩියා වල නැත්තම් අනිකුත් මාධ්‍යවල අදහස් ප්‍රකාශ කරන අය කියලා තියෙන්නේ නැත්තම් මේ ශිෂ්‍ය ගැන කතා කරලා තියෙන්නේ කිසිම කමකට නැති කොටසක් විදියට. එහෙමත් නැත්නම් එයාලා කරන වැඩේ කිසිම තේරුමක් නැති වැඩක් විදියට. ඉතින් අපි අද වීඩියෝ එකකින් කතා කරමු විශ්වවිද්‍යාලයකට ගිය පුද්ගලයෙකුගේ හා විශ්වවිද්‍යාලයකට නොගිය පුද්ගලයෙකු අතර තියෙන වෙනස. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කරගන්නේ වෙන කිසිම පදනමක් යටතේ නෙමෙයි අපොස උසස් පෙළදී එයාලා ගන්න ප්‍රතිඵලය නැත්තම් රිසල්ට් එක මත. ඔයාට කොච්චර මූල්‍යමය බලයක් තිබ්බත් නැත්තම් සමාජීය බලයක් තිබ්බත් ඔයාට අපොස උසස් පෙළින් හොඳ රිසල්ට් එකක් නැත්තම් ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයකට අභ්‍යන්තර සිසුවෙක් විදියට ඇතුළත් වීමේ හැකියාවක් නැහැ. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙන හොඳම මුල ටිකක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපන සඳහා සුසුකම් ලබන්නේ. එක ආර්ට් වේවා කොමර්ස් වේවා නැත් සයන්ස් මොන මාධ්‍යයෙන් වුණත් ඒක හිම තමයි. අපි දැන් කතා කරමු විශ්වවිද්‍යාලය හරහා අධ්‍යාපන ලබාගත් පුද්ගලයෙකුට සහ සාමාන්‍ය පුද්ගලයෙකුට ශ්‍රී ලාංකික සමාජයේ තියෙන දෘෂ්ටි කෝණය මොන වගේද කියලා. අපි හැමෝම පිළිගන්න දෙයක් තමයි ශ්‍රී ලංකාව තුළ ඇතැම් අවස්ථාවලදී රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබාගත් පුද්ගලයෙකුට විශේෂ පිළිගැනීමක් තියෙනවා. හැබැයි ඇතැම් අවස්ථාවල අධ්‍යාපනයක් නැතුවත් ජීවිතේ ජය ගන්න පුළුවන් කියන අදහසක් සමාජයේ මුල් බැහැගෙන තියෙනවා දකින්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු යුනිවර්සිටි එකකින් අධ්‍යාපනය ලබාගත් පුද්ගලයෙකුගේ ස්වභාවය ගැන. මෙයාලට ගොඩක් සිද්ධාන්තමය දැනුම වගේම ඇනලයිටිකල් තින්කින් වලට මනස හැඩගැහිලා තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් එඩියුකේෂන් සිස්ටම් එකකින් බිහි වෙලා තියෙන හින්දා රීසනින්, රිසර්ච් ස්කිල්, ක්‍රිටිකල් තින්කින් වගේ ගුණාංග මෙයාලා තුළ වර්ධනය වෙලා තියෙනවා. මෙයාලට කැරියර් ඔපචුනිටිස් ගොඩක් තියෙනවා ෆෝමල් සෙක්ටර් එකේ, ඒ කියන්නේ ගවර්න්මන්ට් ජොබ්, ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් වලදී ප්‍රමුඛතාවය හම්බෙන්නේ මෙයාලට. මෙයාලට තියෙන තවත් කුසලතා ගැන කතා කරොත් එහෙම නැත්නම් ස්කිල් ගැන කතා කරොත් එහෙම කමියුනිකේෂන් ස්කිල්, ටයිම් මැනේජ්මන්ට් ස්කිල්, ඉංග්‍රීසි ප්‍රොෆිෂන්සි, සොෆ්ට් ස්කිල් ඩෙවලොප්මන්ට්, ප්‍රසන්ටේෂන්, රිපෝටිං, රයිටිං වගේ ස්කිල්ස් මෙයාලා ගාව ස්වභාවයෙන්ම තියෙනවා. අපි ඊළඟට කතා කරමු නන් යුනිවර්සිටි පුද්ගලයෝ ගැන. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයක් නොලබපු පුද්ගලයෙක් ගැන. මෙයාලගේ ජීවනෝපාය නැත්නම් ජොබ් එක ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් දේවල් මත ගොඩනැගුණු දෙයක්. තමන්ගේ පරම්පරාවෙන් එන දෙයක් නැත්නම් තමන් තනියම මහන්සි වෙලා ඉගෙනගත් දෙයක් තමයි ගොඩක් වෙලාවට මෙයාලා ජොබ් එක විදියට නැත්නම් ජීවනෝපාය විදියට කරගෙන යන්නේ. මෙයාලගේ ලක්ෂණ ගැන කතා කරොත් එහෙම මෙයාලට තියෙන්නේ ගොඩක් ප්‍රැක්ටිකල් නොලෙජ් එක මූලික කරගත්තු දැනුමක්. ඒ වගේම මෙයාලට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා තමන් කරන වැඩේට සම්බන්ධව. ෆ්‍රීලාන්සින් වලත් ගොඩක්ම ලීඩින් අය විදියට මෙයාලව හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව මෙයාලට තමන් කරන වැඩේ සම්බන්ධව ගොඩක් ඩීප් ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන එක. මෙයාලට තියෙන ස්කිල් ගැන කතා කරොත් එහෙම ඇඩැප්ටබිලිටි, ප්‍රොබ්ලම් සෝල්විං, කස්ටමර් රිලේෂන්ස්, ෆාස්ට් ලර්නින් වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. සරලව කිව්වොත් එහෙම මෙයාලට ඕනම දෙයකට ඉක්මනට හැඩගැහිලා කස්ටමර්ස්ලට ඕන විදියට ඉල්ලුමට සැපයුම ඉක්මනින් ලබා දීමේ හැකියාව ගොඩනැගිලා තියෙනවා. අපි දැන් කතා කරමු මේ පුද්ගලයන්ට සමාජයේ තියෙන ස්ථානය මොන වගේද කියලා. අපි මුලින්ම කතා කරමු කැම්පස් එකකට ගිය නැත්නම් යුනිවර්සිටි එකක අධ්‍යාපනය ලැබපු පුද්ගලයෙක්ට සමාජයෙන් ලැබෙන ස්ථානය කොහොමද කියලා. ගොඩක් වෙලාවට රටේ තරුණ බුද්ධිමත් පරපුර කියන ලේබල් එක මෙයාලට හිමි වෙනවා. උපාධියක් තියෙන කෙනෙක් සමාජයේ ඉහළ ගරුත්වයක් තියෙන පුද්ගලයෙක් විදියට ගොඩක් වෙලාවට සලකනවා. අපි උපාධියක් නැති කෙනෙක් සැලකුවොත් එහෙම කිටි කාලිනව වැඩි මුදලක් ඉපෙව්වත් මෙයාලට සොසයිටි එකෙන් දෙන වටිනාකම අඩු මට්ටමක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ගොඩක් වෙලාවට මෙයාලගේ ටැලන්ට් එක නැත්නම් හાર્ඩ් වර්ක් එක අන්ඩර්රේටඩ් වෙලා තියෙනවා. අපි ඊළඟට කතා කරමු ආදායම් මට්ටම් ගැන. මුලින්ම කියන්න ඕන යුනිවර්සිටි ගිය හැම කෙනෙක්ම එකම මට්ටමේ සලකන්න බෑ. මොකද යුනිවර්සිටි එකේ පවා ඉගෙන ගන්න සබ්ජෙක්ට් අනුව එයාලට ලැබෙන ආදායම් තත්ත්ව බොහෝ දුරට වෙනස් වෙනවා. ඒ හින්දා මම යුනිවර්සිටි ගිය ස්ටුඩන්ට් කෙනෙක් නැත්නම් යුනිවර්සිටි ගිය පුද්ගලයෙක් ලබන අඩුම ආදායම මට්ටම මෙතන ඉදිරිපත් කරන්නම්. ඔයාලා ඒ අනුව අදහසක් ගන්න. සාමාන්‍ය යුනිවර්සිටි එකට ඇතුළත් වුණු අඩුම සැලරියක් ගන්න පුද්ගලයෙක් වුණත් 65000ත් 80000ත් අතර මූලික වඩුපක් ලබා ගන්න. හැබැයි යුනිවර්සිටි එකට ගියේ නැති නන් ග්‍රැජුවේට්ලා ගැන නම් මට මේ වගේ තලා අදහසක් කියන්න හැකියාවක් නැහැ. මොකද එයාලගේ ආදායම තත්ත්වය විශාල පරාසයක විහිදලා පවතිනවා.
ඒ කිව්වේ ආදායමක් නැතිම පිරිසක් වගේම ඉතා විශාල ආදායමක් කෙටි කාලිනව ලබන පිරිසක් ලංකාව තුළ ඕන තරම් ඉන්නේ. මේ සම්බන්ධව තව කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් වීඩියෝ එක දික් කරන්න නැතුව අපි අද කතා කරපු දේවල් වලින් කන්ක්ලූෂන් එකට එමු. අපි දන්නවා ශ්‍රී ලංකාවේ අවුරුදු 13ක පාසල් කාලයත් එක්ක ඔයාට ජීවිතේ ලැබෙන හොඳම අවස්ථාවක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ. කෙටිම කිව්වොත් එහෙම විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ ඇකඩමික් විතරක්ම නෙමෙයි ඔයාට ජීවිතේ ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ලැබෙන ලොකුම අවස්ථාවක්. ඉතින් ඔයාට පාසල් ජීවිතයෙන් පස්සේ රජය විසින් රජයේ මුදල් වියදම් කරලා ඔයා වෙනුවෙන් නොමිලේ ලබා දෙන යුනිවර්සිටි අධ්‍යාපනය එහෙම නැත්නම් විශ්වවිද්‍යාල වරම ලබා ගත්තේ නැත්නම් ඒක ඔයා කරන මොඩ වැඩක්. මං කලිනුත් කිව්වා වගේ කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ජීවිතේ ගොඩ යන්න දින එකම අවස්ථාව ඉගෙන ගන්න එක නෙමෙයි නැත්නම් යුනිවර්සිටි යන එක නෙමෙයි කියලා. අනිවාර්යයෙන් මේ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි යුනිවර්සිටි නොගිය කෙනෙක්ට වඩා යුනිවර්සිටි ගිය කෙනෙක් යුනිවර්සිටි එක ඉගෙන ගත්ත කෙනෙක් ජීවිතේ සාර්ථක වෙන්න තියෙන අවස්ථා වැඩි. නැත්නම් සාපේක්ෂතාවය වැඩි. ඒකට උදාහරණ ඔයා මම ජීවත් වෙන පරිසරයෙන් ඕන තරම් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඔයා දැකලා ඇති සෝෂල් මීඩියා වල වුණත් වෙන අංශකින් සාර්ථක වෙච්ච ඕන තරම් අය එක එක අවස්ථාවලදී කියලා තියෙනවා එයාලගේ ජීවිතේ හරියට ඉගෙන ගන්න බැරි වෙච්ච එක නැත්නම් හරි අධ්‍යාපනයක් ලබා ගන්න බැරි වෙච්ච එක ගැන එයාලා පසුතැවෙනවා කියලා. දැන් ඔයාලට හිතේ මේ වගේ තත්ත්වයක් තියෙද්දි පවා මේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබපු පුද්ගලයෝ ගැන නැත්නම් ශිෂ්‍යයෝ ගැන සමාජයෙන් මේ වගේ වරදකාරී හැඟීමක් තියෙන්නේ නැත්නම් සරලවම කිව්වොත් එයාලට මෙච්චර බයින්නේ කියලා. මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. නමුත් මම දකින විදිහට ප්‍රධානම හේතුව තමයි ලංකාවේ අධ්‍යාපනයේ ක්‍රමයෙන් නොමිලේ ලබා දෙන අධ්‍යාපනය හරියට ලබා ගන්න බැරුව එහෙම නැත්නම් නොමිලේ පවත්වන විභාග වලට සාර්ථකව මුහුණ දෙන්න බැරුව මේ මොකක් හරි හේතුවක් හින්දා පාසල් අධ්‍යාපන පද්ධතියෙන් පස්සේ විශ්වවිද්‍යාලයකට ය아가න්න වරම් නැති වුණු නැත්නම් හැකියාවක් නැති වුණු බහුතරයක් පිරිස තමයි මේ විදියට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ගොඩක් වෙලාවට දෝෂාරෝපණය කරන්නේ. මෙතනදීත් ඔයාලට පේනවා ඇති ජීවිතේ මොනියම් ක්‍රමයකින් හරි සාර්ථක වෙලා ඉන්න මිනිස්සු මේ ශිෂ්‍යයන්ට මේ වගේ අපහාස කරන්නේ ඔවුන්ගේ පාඩුවේ ඉන්න. ඉතින් තමන්ගේ මට්ටමේම හිටපු තමන්ගේ තත්වයේම හිටපු කෙනෙක් විශ්වවිද්‍යාල වරම් ලබාගෙන ජීවිතේ සාර්ථක කරගද්දී තමන්ට එහෙම දෙයක් කරගන්න හැකියාවක් නොලැබුණ එක ගැන සමහරුන්ගේ හිතවල පොඩි අසතුටක් තියෙන පුළුවන්. අන්න ඒ වගේ අය තමන්ගේ හිතේ තියෙන පසුතැවිල්ල නැත්නම් කනස්සල්ල පිට කරගන්න හදන උත්සාහයක් විදියට අපිට මේවා දකින්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ පදනමක් නැති විවේචනවල තියෙන ඇත්තම තේරුම නැත්නම් ඇත්තම පැත්ත හොඳට තේරෙන්නේ නැති කියලා. හැබැයි මට වීඩියෝ එක අවසානට කලින් කරන්න පුංචි නිවැරදි කිරීම් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න බැරි වුණා කියලා ඔයා මෝඩයෙක් වෙන්නවත් ඔයා ජීවිතේ පරාද වෙන්නවත් නෑ. ලංකාව කියලා කියන්නේ තුප්පත් රටක් නිසා එමන් නැත්තම් සංවර්ධනය වන රටක් හින්දා ලංකාවේ අධ්‍යාපනයට ගොඩක් සල්ලි වියදම් කරන්න ලංකාවේ රජයට හැකියාවක් නෑ. මේ හින්දා ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා ඇතුළත් කරගන්න වෙන්නේ පාසල් පද්ධතියෙන් එළියට එන ශිෂ්‍යයන්ගෙන් ඉතාමත් සුළු පිරිසක් විතරයි. ඉතින් මේ සුළු පිරිසට එකතු වෙන්න ඔයාට බැරුණා කියලා ඔයා කොහෙත්ම මෝලයක් වෙන්නේ නැහැ. මම කලිනුත් කිව්වා වගේ ඔයාට උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් ජීවිතේ ජය ගන්න පුළුවන් විදි ඕන තරම් සමාජයේ මේ වුණකොටත් නිර්මාණය වෙලා පවතිනවා. ඉස්සරහටත් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙවි. ඒ වගේම මට කියන්න ඕන අනිත් දේ තමයි ඔයා රාජ්‍ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා කියලා කොයි වෙලාවකවත් ඔයා ජීවිතේ ජයගත්ත වෙන්නෙත් නැහැ. ඔයා විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණොත් එහෙම ඔයාට ඒකින් ජීවිතේ ගොඩ දා ගන්න උදව්වක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ වුණාට එතනින් එහාටත් ඔයාට උනන්දුවයි කැපවීමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාගේ ගෝල්ස් වලට ඔයා අරමුණු කරන කාල රාමුව ඇතුලේ යන්න නම්. ඉතින් මම අද හිතනවා මේ කතා කරපු මාතෘකාව ගැන හොඳ අදහසක් ඔයාලා ගොළුවට යන්න නැති කියලා. මේ ගැන ඔයාලගේ අදහසත් පල්ලෙහින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා පල්ලෙහින් කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඉන්න කෙනෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න දායක වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. කියලා